අනතුරකදී මැරුණා වගේ රඟපාන මෙන්න මේ සතා ඕගොල්ලන්ගේ ගෙවල් වලටත් ඇවිල්ලා තියෙනවද? අපි අද මෙයා ගැන කතා කරමු. සෙන්ටිමීටර් කිහිපයක දිගකින් යුත් මේ සතා ඇවිදින්නේ දලඹුවෙක් වගේ. මෙයාගේ ගමනට කවුරු හරි බාධා කළොත් මෙයා මැරුණු සතෙක් වගේ රඟපෑම ආරම්භ කරනවා. මෙයාගේ මේ රංගන ප්‍රතිභාව කොයිතරම්ද කියනවනම් මෙයාට මේ විදිහට පැය භාගයක් වුණත් ඉන්න පුළුවන්. ඔස්කා සම්මානයට වුණත් නිර්දේශ කරන්න තරම් සුපිරි රංගනයක නිරත වෙන කවුද මේ නළුවා? ඔගොල්ලෝ විශ්වාස කරනවද මේ ඉන්නේ කණාමැදිරියගේ කීට අවස්ථාව? කණාමැදිරියෙක්ගේ ජීවන චක්‍රය කීට අවස්ථා කිහිපයකින් සමන්විත වෙනවා. මේ විදිහට හොඳින් වර්ධනය වූ කීට අවස්ථාවකට තමයි සාමාන්‍ය භාවිතයේදී රෑබදුල්ලා කියලා කියන්නේ. ශ්‍රී ලංකාවේ කණාමැදිරි විශේෂ 30කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඒ නිසා එකිනෙකට වෙනස් ස්වරූපයේ කීටයන් ඔයගලන්ට පරිසරයේ දැක ගන්න පුළුවන්. කණාමැදිරිය සහ රෑබදුල්ලා ගැන මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. වැඩි විස්තර අවශ්‍යයි ඒ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝවේදී මට ඕනේ උනේ මෙන්න මේ කීට අවස්ථාව පෙන්නලා එයාගේ මේ විශේෂ රංගන හැකියාව ගැන ඔයගොල්ලන්ව දැනුවත් කරන්න. බලන්න එයා තාමත් මැරුණා වගේ ඉන්නවා. එයා මේ විදිහට පැය භාගයක් විතර හිටියා. අන්තිමට මම මෙයාව එළියේ ගඩොල් කැටයක් උඩින් තිබ්බා. එයාගේ ඇඟ උඩින් කූඹි ගමන් කළත් එයා මැරුණා වගේම ඉන්නවා. මෙයා මේ විදිහට හිටියට මෙයා අහිංසක සතෙක් නම් නෙවෙයි. මෙයාගේ තියෙන විෂ පාවිච්චි කරලා මෙයා හංගොල්ලු ගොළු බෙල්ලෝ වගේ සත්තු අල්ලගෙන ආහාරයට ගන්නවා. හැබැයි මිනිස්සුන්ට හානියක් කරන්න තරම් ඒ විෂ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒත් මේ වගේ සත්තු අතින් අල්ලන්න නැතුව ඉන්න එක තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. මෙයාට ආයේ පණ එනව බලන්න ඕනි නිසා මම මෙයාව ආයේ සාලේට අරන් ආවා. එහෙම අරන් ඇවිත් එයාගේ පාඩුවේ යාට ඉන්න දුන්නා. විනාඩි 10ක් විතර ගියාම මෙන්න එයා ඇවිදින්න පටන් ගත්තා. ආයවතාවක් බාධා කළාම මේ විදිහට මැරුණා වගේ ඉන්නවා. හැබැයි මේක කීප සැරයක් කළාම එයාට මේ වැඩේ එපා වෙලා වැඩි වෙලා ඉන්න නැතුව ආයි නැගිටලා ගමන් කරන්න පටන් ගන්නවා. කණාමැදිරිය ගැන මම කලින් කරපු වීඩියෝ එකේදී ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් තමයි කණාමැදිරිය වගේ චූටි සතෙක්ට කොහොමද මේ තරම් ලොකු කීට අවස්ථාවක් තියෙන්නේ කියන එක. කණාමැදිරියෙක් ජීවත් වෙන්නේ සති කීපයක් විතරයි. හැබැයි මේ කීට අවස්ථාව අවුරුදු 2ක් විතර ජීවත් වෙනවා. මේ කීට අවස්ථාව තමයි යාගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාව. හංගොල්ලු ගොළු බෙල්ලෝ වගේ සත්තු අල්ලගෙන කන්න පුළුවන් වෙන්නේ යා ලොකුවට වර්ධනය වෙලා තියෙනවා. ජීවිතයේ අවසාන කාලයේදී තමයි යා කණාමැදිරියෙක් බවට පත් වෙන්නේ. එයා කණාමැදිරි අවස්ථාවේදී ආහාර ගැනීමක් සිදු නොකරන නිසා ශරීරයේ තියෙන අනවශ්‍ය දේවල් සේරම අතහැරලා දානවා. ඒකයි කීටයට වඩා කණාමැදිරිය ප්‍රමාණයෙන් කුඩා වෙන්නේ. අනාගතයේ දීප්තිමත්ව දිලෙන්න නම් අනවශ්‍ය දේවල් ගොඩාරියක් අතාරින්න ඕනි කියලා කණාමැදිරිය අපිට කියා දෙනවා.